දන්නවා දෙසැම්බර් මාසයේ ජනවාරි මාසයේ අතර වෙහිකල් ඉම්පෝට් එක යම් ප්‍රමාණයකින් අඩු වුණා. දැන් අපි රජයට විශාල ආදායමක් එන වෙහිකල් ඉම්පෝට්ස් නතර කරලා තියෙනවා. ඒකට එතකොට ඩොලර් එළියට යනවා කියලා ඒක නතර කරලා තියෙනවා. ඒකෙන් එන රජයට එන ආදායමත් එතකොට අඩු වෙනවා. දැන් පළමුවටම අර විදේශ විනිමය මේ ඩොලර ඉහළ යෑම මම සඳහන් කළේ නැහැ ආටිෆිෂල් කියලා කෘත්‍රිම කියලා සඳහන් කළේ නැහැ. මම කිව්වේ ඒක නිශ්චිතයි. මේ නිශ්චිත තත්වයකදී ඇති උනේ ඒ ප්‍රශ්නේ මම මතු කළේ ස්පෙකියුලේෂන් මත ඒට ප්‍රතිචාර දක්වන්න යෑමේදී ඇතිවන ගැටලුව තමයි මේක ඇතුලේ තියෙන්නේ. ලංකාවේ තියෙන්නේ ස්ථාවර විනිමය අනුපාතයක් නෙමෙයි විචල්්‍ය විනිමය අනුපාතයක්. එය පාලනය කිරීම පාලනය වීමට අදාළ මැදිහත් වීම මම පිළිතුරේ සඳහන් කළා වගේමත් ඉදිරියටත් අනුගමනය කරනවා. ඒ වගේම අර වාහන ආනයනය නතර කරයි කියන එකත් ආයේ පොඩි මම පැහැදිලි කරන්න ඕනේ. එම කිසිදු තීන්දුවක් අරගෙන නැහැ වාහන ආනයනය නතර කරන්න. මේ විනිමය අනුපාතයේ පාලනය කර ගැනීම සඳහා පුද්ගලික වාහනවලට ඇනවුම් කිරීම මාස කීපයකට පමණක් පමා කර ගැනීම. ඒ නිසා නැවතත් මම අවධාරණය කරනවා වාහන විතරක් නෙමෙයි කිසිදු ආකාරයක ආනයන සීමා කිරීමට ආර්ථිකය හැකිලීමට තීන්දුවක් ගන්න නැහැ. තොරතුරු පාදකව මේ සඳහා මැදිහත් වීම තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ.